හැමෝටම සුබ දවසක්. ඔයාලා සිනෙස්ට ප්‍රයිම් චැනල් එකට අලුත් නම් සබර් කරව කරන්න. අද අපි රිවිව් කරන්න යන්නේ මෙන්න මේක. ඔයාලට බලපු ගමන් හිතාගන්න පුළුවන් වේද මොකක්ද කියලා. මේක ඇක්ෂන් ෆිගර් එකක්ද නැත්නම් මොඩල් කාර් එකක්ද? අපි අරලම බලමු. අද අපි රිවිව් කරන්න යන්නේ මේ මොකද්ද මේ? අද අපි රිවිව් කරන්න යන්නේ ටඩා. අද අපි රිවිව් කරන්න යන්නේ බැට්මන් බිගින්ස් ෆිල්ම් එකේ ඉන ටම්බ්ලර්. මේක 1:24 ස්කේල් එකේ මුල් ඩයිකාස්ට් කාර් එකක්. බ්‍රෑන්ඩ් එක නම් ඇත්තම කිව්වොත් මට මතක නෑ. හැබැයි මම මේක අලි එකෙන් ගත්තේ. අලි එකෙන් රුපියල් 6000කට වගේ තමයි ප්‍රයිස් එක මතක විදිහට තිබුණේ. ඒ ප්‍රයිස් එකට ගන්න පුළුවන් හොඳම නොක් ඔෆ් ටම්බ්ලර් මොඩල් කාර් එක තමයි මේක. මොකද මම එහෙම කියන්නේ. හරි. මුලින්ම කිව්වොත් අපිට කැනපි එක අරින්න පුළුවන්. කැනපි ඇරියට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක මොන අපිට සීට් දෙක තියෙනවා, ස්ටීරිං වීල් එක තියෙනවා, ඊට අමතරව තව ඩිස්ප්ලේ එකක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ අන්න ඒක. අන්න ඒක. ඊට පස්සේ ඇතුළේ ඩීටේල්ස් ගත්තාම ඔයාලට මේකේ ස්ටීරිං වීල් එකට අමතරව මොනිටර්ස් එහෙම බලා ගන්න පුළුවන්. පේනවනේ. විංස් තියෙනවා. ටයර් ඇත්තම රබර් ටයර්. ඉස්සරහ වීව් එක මෙහෙම. යට බැලුවම පස්සේ නම් ලොකු ඩීටේල් ප්‍රමාණයක් නැහැ. ස්පීකර් එක තියෙනවා, බැටරි දාන්න පුළුවන් චේම්බර් එකක් තියෙනවා, ඔන් ඔෆ් ස්විච් එක තියෙනවා. අපි ඒක දාලා බලමු. ඔයාට බොක්ස් එකේ හම්බෙනවා පොඩි දේවල් කිහිපයක්. බැටරි 3ක් හම්බෙනවා, ඩබල් A බැටරි ට්‍රිපල් A බැටරි 3ක් හම්බෙනවා. කාර් එකට දාන්න පුළුවන් විදිහට. පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක්. ඊට අමතරව මේක මොකක්ද කියලා කියන්න. Wait for it. Here it comes. Almost there. අපි දාලා බලමු බැටරි. ලයිට් අප් ෆීචර් එකක් තියෙනවා. ඉස්සරහින් වගේම පිටිපස්සේ ලයිට් එකක් තියෙනවා. ජෙට් ඉග්නිෂන් එකේ ලයිට් එකේ ස්විච් එක තියෙන්නේ මේ හරිය මම හිතන්නේ. හරියට මේක කහ පාටයි වෙන්න ඕනේ. මට මේක දීලා තියෙන්නේ නිල් පාට ලයිට් එකක්. සවුන්ඩ් එකත් ටිකක් වගේ ഘോഷාකාරී. කැනපි කැරියහම ඔයාලට මේ විදිහට බලාගන්න පුළුවන් ඇතුලේ ඩීටේල්ස්. මේක ඉන්න සූම් කරගන්න ඔය තියෙන්නේ. ඔයාගේ එතන අපිට ඩිස්ප්ලේ එක බලාගන්න පුළුවන්. ඒකෙත් ඔයාලට මේක නම් හරියට වෙන්නේ තියෙන්නේ. උනාට මට පේනවා ටම්බ්ලර් එකේ පොඩි අයිකන් එකක්, පොඩි සිම්බල් වගේ අයිකන් එකක්. ඊට අමතරව දකුණු පැත්තේ සීට් එකේ තියෙනවා පොඩි ඩිස්ප්ලේ වගේක්, කීස් වගේක්. ඩීටේල්ස් වයිස් ගත්තාම නම් සෑහෙන ඩීටේල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඇකියුරේට් නැති ගතියකුත් තියෙනවා. ඔයාලට වෙනවද ඉස්සරහ ලයිට් එක කහ වෙනවා ඉස්සරහ රෝද දෙකින්. හරිද? හරියටම කිව්වොත් ටම්බ්ලර් එකේ කියන්නේ ෆිල්ම් එකේ ටම්බ්ලර් එකේ ලයිට් දෙක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ පොයින්ට්ස් වලින් තමයි ලයිට් තියෙන්නේ. මෙතනයි මේ හරියට තියෙනවා මතක විදිහට.
එනට මේකෙදී එච්චර වැඩි අඩු ප්‍රයිස් එකකට වැඩි ඩීටල් සුබන්න ඕනෙත් නෑන ඒ එක ඉස්සරහට ලයිට් දෙයක් දාල් තියෙනවා අපි දැන් බලමු මෙතන මොකක්ද තියෙන කියලා ලයිට් එක මෙතන තියෙන විශේෂත්ව මොකක්ද ටඩා that is a magic හෝමින් මේ කාරගෙන අපි මේකින් වතුර ටිකක් මෙන මෙච්චයෙන් බේගස්සර පුරුව කරනවා ජුට්ට පුරෝගමු ඊටවස්ස අපි චෑම් එක මෙහම වහගෙන වැහිය දැන් අපි ට්‍රයි කල්ල බලමු ඔල්ට පේන හොහෝ වේප මැකනිසම් එකක් ඕඩියෝ මොඩියුල්ල නම් පොඩ්ඩක් වගේ පොඩ්ඩනිය හොඳර මවුල් මොකද ටම්ලේගේ මෙහෙම ඕඩිය ගන්න මිටිමුණේ ඊට අමතර ඩීටල්ස් ගෙන අපි කතා කරවතින් බැක්වීල් වල එන තික් ගතියක් බලාගන්න පුළුවන් ෆ්‍රන්ට් වීල් වල මේ පැත්තනම් නෝමල් ප්ලාස්ටික් චීප් එන්ඩ අත්තමයි තින්නේ එනට අපිට ඇතුළෙන් බලාගත්තර පස්සේ ෆිල්ම් එක විදිහටම හොඳ ඩීටේල් ටිකක් අපිට බලාගන්න පුළුවන් මේ විදිහට තමයි පෙන්වන්න වෙන්නේ sorry about my lighting issues එහෙනම් මේක ඇත්තටම රිවිව් කරන්න දෙන්න වගේ සෑහෙන දුකයි ඒ කියන්න නේ අපි තා පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා දෙවෙනි පාර්ට් එකෙන් හම්බෙමු එතකන් සබර කබර කරන්න